ආයිබෝවන් පුතේ තෙරුවන් සරණයි. මීට කලිනුත් පුතේ මාව දැකලා ඇති මේ වගේ වැඩසටහන් වලින් පුතේ. ඒත් පුතේ මම අද මේ වගේ වැඩසටහනක් කරන්න හිතුවේ පුතේ. ගොඩාක් හොරුන්ට වංචාකාරයන්ට පුතා මැජික් කාරයන්ට අහු වෙලා දරුවෝ මුලාවේ වැටිලා ඉන්න නිසා පුතා. එතකොට පුතේ හරියට ගුරුකමක් කරගන්නවා නම් පරම්පරාවෙන් කරගෙන යන ගුරුකම් සාත්‍තර තියෙනවා පුතා. මම කරන්නේ පුතේ පරම්පරාවෙන් නීච කුල බන්ධනෙන් පරම්පරාවෙන් පුතා. මගේ අම්මා තාත්තා කිරිකිත්ත කාලේ ඉඳන් කරපු වැඩ කොටස් පුතේ මම කරගෙන යන්නේ. පුතේ නීච කුල බන්ධනෙන් හරියට ගුරුකමක් කරොත් පුතේ කවදාකවත් වරදින්නේ නැහැ. ඒක විශ්වාසවන්තව මම කියන්නේ. ගුරුකමක් කරලා දෙන්න පුළුවන් කියන තැන මම ඉන්න කෙනෙක් පුතා. මම විශ්වාස කළා පුතා යම් දරුවෙක් මට කතා කරනවා නම් ඒ විශ්වාසය රැකෙන විදිහට පුතා මම ගුරුකම් සාත්‍රය හරියටම කරලා දෙනවා. ඒක මම කියන්න වගේම පොරොන්දු වෙලා කියනවා වගේම මම කරලා දෙනවා පුතා. මල් ළඟට ආපු දරුවෙක් පුතා. දෙවෙනුව මල් ළඟට ඇවිල්ලා නෑ මෑනියෝ මගේ වැඩේ හරි නොගියා. යම් කෙනෙක්ට කතා කරලා තියෙනවා නම් මල් ළඟට එක්කෙන්න මගේ වැඩේ හරි නොගියා කියලා පුතේ මම ওই දරුවෝ රැවටෙන නිසා මේ වගේ පුතා වීඩියෝ එකක් කරලා දාන්න හිතුවේ. තේරෙනවද පුතා? විශ්වාසවන්තව මට කතා කරන්න මල් ළඟට එන්න පුතා. මම වැඩේ අනිවාර්යෙන් හරියටම වැඩ ටික කරලා දෙනවා. ලංකාවේ හිටියත් මුහුදෙන් එතර හිටියත් පුතා වැඩ ටික හරියට වරු 3 යනකොට විශ්වාසවන්තව පුතේ මම වැඩ ටික කරලා දෙනවා. මම කරනවා පුතා වශී ගුරුකම් කරනවා. අනවින කොඩිවින කරලා තියෙන දේවල් පුතා කපලා ඉවත් කරනවා. එතකොට දරුපණ නැති මිනිස්සු ඉන්නවනේ පුතා. ඒ කට්ටියට සෙස්සාන්ති කරනවා පුතේ. එතකොට පුතේ ගෙවල් දොරවල් ආරක්ෂා කරනවා. එතකොට පුතේ අද සමාජය ගත්තොත් ගොඩාක් දුරට දැන් වැටිච්ච මිනිස්සු ඉන්නවා. මිල මුදල් අතින් ගොඩාක් දුරට දැන් අමාරුයිනේ. ඒ වගේ පුතා මොන අතකින් හරි පුතා දියුණු වෙන විදිහට මල්ලගේ ගුරුකම් සාත්‍තර තියෙනවා යාන්ත්‍ර තියෙනවා බලගතු. ඒ විදිහට වැඩ කටයුතු තියෙනවා හරියටම මම කරලා දෙනවා පුතා මල්ලකට ආවොත් විශ්වාසවන්තව. ඔය මැජික් කරන මිනිස්සුන්ට අහු වෙන්න එපා කියලා කියන්න තමයි පුතා මම මේ වීඩියෝ එක කරේ පුතේ. මල්ලකට එන්න මම වැඩ ටික විශ්වාසවන්තව කරලා දෙන්නම් පුතේ. තෙරුවන් සරණයි.